හරි එහෙනම් ඔබ එහෙනම් හෙට උදේට වරෙන් හොදේ. හරි බං. එහෙනම් අත පාක් එකට වරෙන් මේ ඇවිල්ලා නැති වුණොත් තොට ගෙදෙට්ට ඇවිල්ලා ගහන්නේ දෙන්නේ බලපන්. අඩෝ මොකෝ සද්දිදුගේ. හරි එහෙනම් අතේට පාක් එක ළඟට ඇවිල්ලා හිටපන්. ඇවිල්ලා නැතොත් දෙන්නේ කන පැරෙන්න. මොකෝ මේ සද්දි. හරි එහෙනම් දෙන්නගෙන් බස් ටික එහෙම ලස්සන කරගන්න ඕනේ. මේ වැඩි කරගන්න ඕනේ එන්ජින් එහෙම තියලා හොඳට අලුත් එන්ජින් එහෙම තියලා ලයිට් පාරක් ගහලා එහෙම එන්න ඕනේ. හරි එහෙනම් ඔට්ටුව 50000ක. හරි ඔට්ටුව 50000ක එහෙනම්. හරි එහෙනම්. මොකක්ද දන්නවද බං උනේ? මේ මූ එක වතාවක් මාත් එක්ක මචං රේස් එකක් ඉල්ලුවා. ඒක 50000ක මචං මේ ඒක පරාද වුණ පළියෙත් තමයි මූ ආයි රේස් එකක් ඉල්ලන්නේ 50000ක මූ අලුත් බස් එකක් අරගෙන. ඒක නිසා මචං ඉතින් මගේ බස් එකටත් මේ කෑලි ටිකක් එහෙම සෙට් කරගෙන ඉතින් මූත් එක ඉතින් ආයි රේස් එකක් යන්න ඕනේ ඉතින්. ඔන්න ඔගේ මචං සිද්ධි උනේ. මේ බලන්න මගේ බස් එකේ ඉතින් කෑලි මුනවන්නේ නැහැ ඉතින්. මචං බස් එකේ තියෙන කෑලි තියෙනවා ඉතින්. පේන්ට් පාරක් එහෙම ගහලා බෆර් එකක් එහෙම දාලා හෝම් සෙට් එකක් දාලා එහෙම ගන්න ඕනේ මචං. නැත්තම් කැතයිනේ. මේ බලන්න ඇටි කාපට් එකක් එහෙම ගහලා යම්මට ගන්න ඕනේ. හරි මචං එහෙනම් අද රූට් එක එහෙනම් යමු ඉතින් අද 6ට. හරි මචං ඉතින් මේ කට්ටිය නගින ගමන් ඉන්නේ. කට්ටිය නගින්න ඉක්මනට පාරක් වෙනෝනි. අනේ පොඩ්ඩක් හිටපන්කෝ. මොකද දෝ කිව්වේ? නෑ නික. මචං මේ ස්ටාක් කරනකොට පොඩ්ඩක් සාද්දයක් ඇහැ ඉතින් ගණන් ගන්න එපා. මම තමයි අඩාගෙන ඩූම් වෙනවා. නෙළුම් කුරුල්ල ළඟටනේ. ඔව්. එක්කෙනාගෙන් රුපියල් 500. අනේ අයියේ 500ක් ගෙනාවේ නෑ මන්නම් ගෙනාවේ 200. 200 හරි දීපන්. මම හිතුවේ 200යි කියලා. මේ බස් එක බලහන්කෝ මේ සද්දෙම එනවා බා. ස්පීඩ් එන්ජින් එකක් එහෙම තියලා යමල ගන්න ඕනේ. අයියෝ එයා අපිව නෙළුම් කුරුල්ලකට දාලා යන්න අපි වෙන බස් එකක් එන්න. අපිට 500 දෙකක් දෙන්න බෑ. ආදරම් මචං ට්‍රැෆික් එක වැඩි. ආන එන කොටක් තියෙනවා. නාත. ඔය මචං එහෙනම්. ඔතන ඉස්සරහින්ම දාන්න අපිට බෑ බහලා පයින් යන්න. අනේ උඹලා එන කම්මැලියනේ. අඩි දෙකක් යන්න බෑ මම උන්ට. බහලා දුවන්න පුළුවන්. හොඳ. අපි යනවා. පාලයන් ඉන්නේ කිව්වේ. හරි මචං එහෙනම් දැන් ඉතින් යමු අපේ බස් එකට පොඩ්ඩක් කෑලි ටිකක් එහෙම දාගන්න. අපි මං අඳුරන මචං කඩයක් තියෙනවා. මේ සිටි මෝටර්ස් කියලා. අපි අඳුරන අයියා කෙනෙක්ගේ. මං අඳුරන අයියා කෙනෙක්ගේ කඩයක්. ඒකට යන්න ඕනේ මෙන්න මේ හරි මචං තිබ්බේ මේකද නෑ නේ. අර ඉස්සරහ එක මචං. සිග්නල් ලයිට් දාව නැත්තම් වැදෙන්නේ. අර ඉස්සරහ එක මචං. ගණන් එහෙම අඩු කරලා දෙයි මචං. අපි අඳුරන අයියා කෙනෙක් මං අඳුරන අයියා කෙනෙක්. ආයේ මල්ලි මොකෝ මේ පැත්තේ ඉතින් මේ බස් එකේ මොකක් හරි වෙනසක් කරගන්න ඕන නේද? ඔව් අයියේ මේ බස් එකේ මේ අර පොඩ්ඩක් ඔය පේන්ට් පාරක් එහෙම ගාලා හෝන් සෙට් එක පොඩ්ඩක් වෙනස් කරලා ඔය ටයර් දාලා ඒවා මේවා කරලා ගන්න ඕනේ අයියේ. හරි මල්ලි මේ එහෙනම් දවසක් ඇතුළත වෙනස් කරලා දෙන්න. හරි අයියේ එහෙනම් දවසක් ඇතුළත හරි. එහෙනම් 60නේ. හරි මචං අවුලන්නේ අනිද්දානේ. රේස් එක. ආයෙත් ගණන් පස්සේ කියන්න. හරි. එහෙනම් අවුලන්නේ නැහැ මචං ගණන් පස්සේනේ. ලයිට් එහෙම ගහන්න. හරි.
ගෙදර යන්න අම්මට උඩවන්න වෑන් එකක් එනවා. අයියේ නවත්තන්න අයියේ මාවත් දාගෙන යන්න. හරි යයා. හරි මචං ගෙදර ළඟට නම් ආව. අඩෝ මෙන්න මූ බස් එක හදනවා නේද? අඩෝ මෙන්න දෙන්නෙක් එකතු වෙලා මූගේ බස් එක හදනවා. අඩෝ මෙන්න මුගේ යාළුවත් එක්ක බස් එක හදනවා මූ. අඩෝ හෙලෝ සිටි මාර්ට්ස් එකේ අයියේ මේ මගේ බස් එකට මේ හොඳේ එන්ජිමක් එහෙම තියන්න හොඳේ ස්පීඩ් එන්ජිමක් එහෙම තියන්න. හරි ඕක කියන්නේ ගත්තේ ස්පීඩ් මේ එන්ජිමක් තියන්න ඇදුව විතරයි. හරි අයියේ මේ එහෙනම් තියන්නකෝ. හරි එහෙනම් තියනවා. හරි අඩෝ අරුන් දෙන්න දැක්කද බං අරක ලස්සන කරපු හැටි. ටයර් එහෙම හොඳට උන් හදන්න. යන්න ඕනේ මචං ගෙදෙට්ට. අම්මෝ අද නම් උදේ නැගිට්ටා. කවුද බං මේ කෝකල් ගන්න උදේ පාන්දර? අයියේ නේ. හෙලෝ අයියේ. මොකෝ? මල්ලි මේ බස් එක හදලා ඉවරයි. නා ඉක්මනට එන්න මේ තව බස් හදන්න තියෙනවා. හරි අයියේ. මේ හොඳට හැදුවනේ. ඕ ඉතින් ඇවිල්ලා බලන්න ඉතින්. තව බස් තියෙන ඉක්මනට එන්න. ඒවත් හදන්න එපා. හරි. අඩෝ බස් එක හදලු බා. එහෙනම් අවුලන්නේ හෙටනේ රේස් එක. ළඟට යන්න ඕනේ. අඩෝ අරකද කොහෙද මම බස් එක? ඒක මොන සුප්‍රියා. බලහන්කො පේන්ට් එක එනවා. අයියේ මේකද බස් එක? ඔව් ඉතින්. ඕක තමයි මේ ගණන් එහෙම කොහමද? මට රුපියල් 1000ක් දෙන්නේ ඇති. ඇතිද? ඇති. අවුලක් නැහැ ඉතින්. අපි සතිය අඳුරනොත් එක්කනේ. හරි. අඩෝ මේ බලන්න සුප්‍රියට තියෙනවා. හරි එහෙනම් අයියේ thank you හොඳේ. හරි මල්ලි ඕ මොනවද ඉතින්? දාන්න ඕනේ ඉතින් අපි වැඩක් කරොත් ඉතින්. බලහන් මේ රිම් කප් එහෙම සුප්‍රියට ගහලා අඩෝ මෙන්න ඕන් සෙට් එකක් ගහලා. හරි අයියේ එහෙනම් මං යනවා හොඳේ. හරි මල්ලි හරි. අඩෝ සුප්‍රි බා. මට නම් ෂුවර් මචං අරුන්ව පරාද කරන්නම් පුළුවන්. මට හිතෙන්නේ අරු මචං රතු පාට පේන්ට් එක කොහෙද ගහගන්නේ. අරු ටයර් ටික වෙනස් කරගෙන හිටිය අපි බලනකොට. යන්න ඕනේ. අයියේ එහෙනම් මං යනවා බයි. හරි. පස්සේ මේ යන්න. ගෙදරට යන්න ඕනේ මචං. ගෙදරට ගිහින් හෙට උදේට එන්න ඕනේ. මීට ගන්න ඕනේ මචං වදන්න නැතුව අලුතින්ම හදලා තින්නේ. ඕ මන්න හිතුවේ මචං වැඩේ කියලා. මේ දවස්වල මචං ට්‍රැෆික් එකක් වැඩි වාහන වැඩි තියෙන මචං පාරේ. නමාරු යන්න. ඕරි මචං ඉතින් ගෙදරට නම් ආවා. අඩුවට කෝල් එකක් දීලා අලපමු. ඒ උඹ එන්න ඕනේ අනිවාර්යෙන් හෙට. ඔව් මං ඉතින් එනවා ඉතින් දාන්න ඕනේ ඉතින් මං ගැන. අනේ උඹ ගැන දාන්නවා. ආරෙන් හොඳේ අනිවාර්යෙන් අර පාකේ ළඟට. හරි එන්න. බෝරෙන්කෝ. හරි. එන පස්තා කොට්ටුව. හරි. හරි මචං ඉතින් රේස් එක තැන්ට අපි ඉතින් පොඩ්ඩක් ගන්න ජැමට පටන් ගත්තා. අඩෝ යන්නේ කියප කද්ද බද්ද. හිර වෙලා ගියපන්කෝ. අරුන් දෙන්නත් යනවා මං උන් දෙන්න නම් ගාට නතෝද. ඒ අර හදපු එක නේද බං අර පිටිපස්සේ යන්නේ. අර රතු පාට එක. අරුන් නම් යනවා කියලාගෙන අපි ඉක්මනට යන්න ඕනේ මචං අපරාධ නැත්නම් 50000 බස් එකට කැලි ටිකක්වත් ගහන්න පුළුවන්. වියදම් වුණ 1000ට දෙගුණ 5 ගුණයක් විතර ගන්න පුළුවන්. 17 අපරාධේව. අඩෝ මේ පාර වංගු කියවංගෝ. මම මේ පාර ගියෙත් නෑ බා. ගොඩක් කලින් ඒක නිසා අඩෝ අන්නරු මාව දැම්ම බා අරු යනවා බං කෙලගෙන. අඩෝ
යනෝනේ බහින්න වෙයි. ඉක්මනට යන්න ඕන මචං. තව දුරයි බං මේ පාර. මත් ඒක වතාවක් දෙපාරක් ගිහින් තියෙනවා මචං. ඊට පස්සේ නම් ගියේ නෑ ගොඩක් කාලෙ ගිහින් පුරුදුන්නේ නෑ මචං. මේ පාරේ වංගුත් වැඩි. අවුලක් නෑ. ඊට පස්සේ තියෙන්නේ කෙලින්ම පාර. මේ බලහන්කො පේන්නෙත් නෑ. අඩු බස් එක අඩු. අම්බෝ. අවුලක් නෑ. අම්බෝ. ඊනුනා මචං පැත්තම බස් එකේ ඉවරයි. ඒ අරුන් යනෝබා දිනන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හරි මචං ඉතින් මම මේ ඉතින් රේස් එක දිනනවා ඉතින් උඹලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. ඉතින් මගේ channel එක like කරන්න ඕනේ, comment කරන්න. මම ඉතින් දෙවන ස්ථානය ගත්තොත් මචං ඉතින් උඹලා like කරපන්. මම ඉතින් තුන්වන ස්ථානය ගත්තොත් ඉතින් ඵලයක්. මචං තව දුරයි වා. අවුලන්නේ මේ පාර මට හුරුයි. අඩුව නම් පහු කරා. තව පොඩ්ඩක් බං අර මේ කඩවල ටික එනකොට තමයි මචං පොඩ්ඩක් අමාරු. ඔන්න ඔතන ඉස්සරහ ටික මචං. උඹලා අනිවාර්යයෙන් මචං මම පළවෙනි වුණොත් සබ්ස්ක්‍රයිබ් කරනවා, like කරනවා, comment කරන්නත් ඕනේ. නැතුණා නිකන් නෝ වීඩියෝ එක බලලා ඉන්න ලෑස්ති වෙන්න එපා මචං. එන්න මේ හරිය තමයි මචං අමාරු. කඩවල ටික අන්න අරුවක් පහු කරන්න ඕනේ. අඩෝ. අනේ ඵලයෙන් යන්න. තෝ දන්නේ අනේ ඵලයෙන් විතරයි. අනේ පව් බංගු. ඔඩෝ මේ ටික තමයි අමාරු. ඊ බ්‍රේක් ගප. උඹෝ මේ ටික තමයි අමාරු බං. හොඳටම වැදෙනවා මං කොයිලයි. මං නිකන් රූට් එක යද්දිත් තමයි. ඔතන වැදුණා මචං කොයිලායි. වර බලන්න. කට්ටියත් පාර යනවා මචං හිමින් යනවා හෝන් එකක් එහෙම ගහගෙන. මම තමයි මචං දියන්නේ මේකේ මට නම් ෂුවර්. මෙන්න මේ ටිකේ තමයි මචං මේ කුඹුර හරිය. දෙපැත්තට වැටුණොත් ඉවරයි මචං. ඉතින් ඉවරටම ඉවරයි. උඹෝ තව පොඩ්ඩයි බං යන්න තියෙන්නේ. ඉක්මනට යන්න ඕනේ අරු වෙන කලින්. අර නිල් පාට එක තමයි මචං එන්නේ මේකෙන් එන්නේ. අරු අර බොරුවට බස් එක ලස්සන කරගත්ත. ඔඩෝ මන් දින්න. සබ්ස්ක්‍රයිබ් කරපන්, ලයික් කරපන්, කමෙන්ට් කරපන්. ඔඩෝ මන් දින්නවා. රුපියල් 52 ඔත්තේ. මේ හරි මචං ඉතින් සබ්ස්ක්‍රයිබ් කරපන්, ලයික් කරපන්. ආයි මතක් කරනවා ඉතින්. ගෙදරට ඇවිල්ලා ගහලා යන්නේ. සබ්ස්ක්‍රයිබ් කරන්නේ නෑ තෝ.